හරිද? එහෙම රජය ගන්න ක්‍රියාමාර්ග ඔස්සේ සමහර ඒවුන්ට පට්ට වාසි. හරිද? දැන් මේ බාස්ලට එහෙමනේ. දැන් බං හැමෝටම ලැට් හදන්න කිව්වහම ගෙවල් වල උන්ට ලැට් හදා ගන්න තේරෙන්නේ නැහනේ. බාස්ලට මාර වැඩ අධික කාලයක්. ඉතින් ඒ හින්දා අර ඇහින්දාස් බාස්ලත් ඉන්නවා. ඒ කියන්නේ බං ඔය වැඩක් නැතුව තැන් වල රස්තියාදු කාපු කොල්ලෝ කුරුට්ට ඇම්බැට්ටියෝ හෙලිවෙලි කොල්ලෝ උනුත් පුතේ මොනව කරනවද? උනුත් එනවා ලැට් හදන්න. හරිද? උන්ට කියන්නේ මක බාස්ලා කියලා. අරගොල්ලෝ බාස්ලා මේගොල්ලෝ මක බාස්ලා. හරිද? උන් හදන්නේ කඩන් වැටෙන ලැට්. ජීවිතේට උන්ට දීලා නම් ලැට් එකක් හදන්න එපා. ගෙයක් හදාගත්තත් කමක් නැහැ පුතේ. හරිද? ජීවිතේට උන්ට මම මේ කියන්නේ හොඳට මක බාසෙක්ට දීලා ලැට් එක හදන්න එපා. ගේ හැදුවත් කමන්නේ. ඇයි බං මක බාස ගේ හදලා අපි ගෙට යට වෙලා මැරුණාම ඒක නම්බුයි. ගේ කඩම් වැටලා ගෙට යටලා යකෝ ලැට් එක කඩම් වැටිලා මැරෙන්නේ කොහොමද? අරක ඇතුලේ ඉන්නේ මොන විදිහටද? දැන් මේ මිනිය බලන් දෙන්නේ උන් දකින්නේ කොහොමද අපිව? යකෝ මැරිලත් ලැජ්ජයි නේද? ඒ හින්දා මිත්‍රවරුනි හරිද මකබාස්ලට ලැට් හදන්න දෙන්න එපා. අනිත් එක ලැට් එකේ වැඩිය තටමඬ එහෙම යන්නත් එපා. ඒකත් මම මතක් කරන්න මේ අවස්ථාවේදී. හරිද? ලැට් වල වැඩිය තටමඬ එපා. ඇයි ඒ? එහෙම වැඩිය තැටෙම්බුවොත් එහෙම කියන්නේ අනවශ්‍ය විදිහට එහෙම කළොත් එහෙම පුතා බඩ වැල පාත් වෙනවා. හරිද? ඔය වෙලාව හරි වෙලා ලැට් එකේ මැරුණොත් එහෙම. ලැට් එකේ මල ගියා. අනාගතේ හදිස්සිය උඹලට ළමයි ඉන්න කාලෙකවත් උඹලා මැරුණොත් එහෙම ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා. හරිද? බැරි වැඩ කරන්න ගිහිල්ලා. ඔය වගේ දේවල් කරන්න ගිහින් මැරුණොත් එහෙම උඹලගේ ළමයින්ගෙන් අහනවා උඹලගේ අම්මා නැත්නම් උඹලගේ තාත්තා මැරුණේ මක් වෙලාද? කක්ක කරනකොට. ඉවරයි නේද? නම්බුව. හරි. ඒකයි කියන්නේ ප්‍රවේශම්යන්. හැමතිස්සෙම. හරි. එන්නකෝ